යාළුවනේ ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ බස් ස්කින් එකක් දාගන්න ඩ්‍රයිවිං සිමියුලේටර් බස් ශ්‍රී ලංකා එකේ. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මුලින්ම මම තියන්න ඔයගොල්ලෝ ස්කින් තියනවා නම් ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මේ ෆයිල්ස් කියන මෙව්වට. ඊට පස්සේ ගිහින් ඔයගොල්ලන්ට ෆෝල්ඩර් හදාගන්න තියෙනවා. මම ෆෝල්ඩර් හදලා තියෙන්නේ. ඒක තියෙනවා මෙන්න මේකේ. මේ බස් කියලා තියෙනවා ඒක එකයි. මේ ඕල් කියන එකේ ගොඩක් තියෙනවා. ඒක ගැන හිතන්න එපා. බස් ඔයගොල්ලෝ හදපු ෆෝල්ඩර් එකට යන්න. ඒකට මේ බස් ස්කින් තියෙනවා නම් ඒ වගේ එකකට දාගන්න. මම දාගෙන තියෙනවා. ඊට පස්සේ ගිහින් බස් ගේම් එකට යන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඉඳලා ගියවන් ඉල. ඊට පස්සේ අපි ගෑරේජ් එකට යන්න ඕනේ. ගෑරේජ් එකට ගිහින් යාළුවනේ මෙන්න මේ ස්ප්‍රේ පේන්ට් එකක් වගේ තියෙන එක ඔබන්න. ඊට පස්සේ උඩ තියෙනවා කස්ටම් ලිවරි කියලා. අන්න ඒක අපි ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙතන ටෙම්ප්ලේට් කියන එක ඔබන්නත් එපා, රීසෙට් කියන එක ඔබන්නත් එපා. ඇඩ් ලිවරි කියන එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙහිම මේකට මේ බ්‍රවුස් කියන එකට ගියාම ඕගොල්ලන්ට මේ බස් ස්කින් මේ ෆයිල් ෆෝල්ඩර් එක තෝරලා ඕගොල්ලන්ට ඒක මෙතනට ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඕගොල්ලන්ට කරලා පෙන්නන්න මේක. බ්‍රවුස් එකට ගියා මෙන්න මේකේ තියෙනවා. දැන් මේක ගිහින් මෙන්න මේ වගේ ෆයිල්ස් ටික දැන් ෆෝල්ඩර්ස් ටික පෙන්නනවා. ඕන ෆෝල්ඩර් එකක් ඔබන්න. ඊට පස්සේ use this folder කියලා යටින් පෙන්නනවා නේද? ඊට ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ ආයෙකට ගියා. ඔන්න දැන් අපිට තියෙන මෙව්ව ටික. අපි ඊට පස්සේ ඒක එකක් ලැබුවාම ඒ කියන්නේ අපිට තියෙන ස්කින් ටික එකක් ලැබුවාම ඒක විදිහට එනවා දැක්කනේ. මෙන්න ස්කින් එක. මේක බලමු. ඒක තව ස්කින් එකක්. එහෙම ගොඩක් ඒවා තියෙනවා. දැන් මම මේ මලකඩ කාපු එක. දැන් මම කියලා දෙන්න යන්නේ ස්කින් එකක් දාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට කරන්න තියෙන Facebook එකට යන්න. මම Facebook එකට ගියා. Facebook එකට ගිහින් වලින්ම මෙන්න මෙහෙම ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා බස් ස්කින් කියලා ගහනවා. ඒක ලෝඩ් වෙනකන් ඉන්න. ඊට පස්සේ මෙහෙම තියෙනවා ඒක පල්ලේ මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. සෝරි ඒ වෙබ්සයිට් එක නෙමෙයි යන්න ඕනේ. ඔන්නම පල්ලෙහාට යද්දි තියෙයි ස්කින්ස් ටික. මේ තියෙන්නේ ස්කින් ටික. එන්න මෙහෙම ස්කින්ස් අපිට ඕන එකක් දාගන්න පුළුවන්. සුරංගනාවියක දාලා බලන්න. ඒක දැම්මා. ඔන්න අපි ඒක සේව් කරා කියලා මැසේජ් එකක් ආවා. ඔන්න ඒක අපි බලමු කොහෙනද. දැන් ඒක ගිහින් මේ ෆයිල්ස් වලට ගිහින් ඊට පස්සේ අපි මෙහෙම ඕල් කියන එකට යන්න ඕනේ. ඕල් කියන එකේ තියෙන සුරංගනාවි කියලා. ඒක මෙහෙම ඔබලා මෙහෙම කරලා move to කියන එක ඔබන්න. move to කියන එක ඔබලා මන්න බස් ස්කින් කියන එක ඔබන්න. ඊට පස්සේ ඒක ස්කින් එක move වෙනවා. ඊට පස්සේ අපිට තියෙන ආයි ගේම් එකට ගිහින් බලන්න ඒක අපේ බස් ස්කින් ෆෝල්ඩර් එකට වැටලාද කියලා. දැන් අපි ඒක බලන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාමත් වීඩියෝ එක subscribe කරලා නැත්නම් like කරලා subscribe කරලා වීඩියෝ එක share පාරක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් දෙන්න අපිට. කොහමද ඊට පස්සේ ගෑරේජ් එකට යන්න ඕනේ. ඊට පස්සේ ගෑරේජ් එකට ගිහින් ආයෙත් අර ස්ප්‍රේ පේන්ට් එක වගේ කොබල කස්ටම් ලිවර් ගිහින් ඇඩ් ලිවර් උබන්න. ඊට පස්සේ බස් ස්කින් කියන එකට මම මෙන්න මේකටනේ සේව් කරේ. මේකද කොහෙද අපි දැන් ඒක හොයාගන්න වෙයි. මේක නෙමෙයි. මේකද බලන්න. එකක් නෙමෙයි. සෝරි යාළුවනේ වර්දි ෆෝල්ඩර් එක ඔබලා තියෙන්නේ. හරි ෆෝල්ඩර් එකට ආවා. ඊට පස්සේ බලමු ඔබලා මොකද්ද ඉන්නද කියලා. මේක ස්කින් හොයාගන්න පට්ට අමාරුයි guys. පේනනේ. අමාරුයි අන්න හොයාගත්තා guys. එන්න ෆෝල්ඩර් ෆයිල් එක. මේ තියෙන්නේ ස්කින් එක. මේ ගේම් එකකට ගිහින් බලමුකෝ පොඩ්ඩක්. ස්කින් එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්නන්න.
යාළුවනේ ඔන්න දැන් අපි බස් ගේම් එක ඇතුළට ගිහින් ඉන්නේ. කමක් නැහැ කිසි අවුලක් නැහැ. මේ දැන් ඒගොල්ලෝ බස් එක නැගලා ස්ටාර්ට් කරන්න කලින් අපි බැහැලා බලමු ස්කින් එක කොයි වගේද කියලා. මේ වගේ ස්කින් යන්නේ අපි කොහොමද දාගත්තේ දැන් ඔය තියෙන්නේ ස්කින් එක. මීට වඩා හොඳ ස්කින් තියෙනවා අපි ඔයගොල්ලෝට උදාහරණයක් විදිහට තමයි පෙන්වන්න හදාගත්තේ. කොහොමද ඉතින් බස් එක? හොඳයි නේද? ඔච්චරයි අපිට පෙන්වන්න ඕනලා තිබ්බේ. ඉතින් guys මේ වගේ වීඩියෝ තව බලන්න ඕන නම් අපේ වීඩියෝ එකට අපේ channel එකට subscribe පාරක් දාලා share පාරක් දාලා bell notification එක all over කරගන්න. තව වීඩියෝ එකකින් set වෙමු. Bye.